සුන්දර යාපනයේ આવොත් කවුරුත් මග නොහරින තවත් සුවිශේෂී ස්ථානයක තමයි අපි අද දවසේ මේ රැඳී ඉන්නේ යාපනයේ බලකොටුව. යාපනයේ බලකොටුවේ ඉතිහාසය ඉතාමත්ම සුවිශේෂයි. ක්‍රිස් වර්ෂ 1619 වෙනකොට ලංකාවේ යාපන රාජධානිය පාලනය කරපු දෙවන සංකිලි කියන රජතුමාව පරාජයට පත් කරමින් පිලිප් ද ඔලිවේරා කියන පෘතුගීසි ජාතික කපිතානවරයා මෙන්න මේ යාපනයේ ප්‍රදේශය අත්පත් කර ගැනීම සිදු කරා. ඒ පිලිප් ද ඔලිවේරා විසින් 1619 දී ඉදි කරපු බලකොටුව උඩ තමයි අපි මේ වෙලාවේ රැඳී ඉන්නේ. ඊටාත්ම සැලසුම් සහගත ආරක්ෂිත බලකොටුවක් විදිහට වුන් මෙය නිර්මාණය කරනවා. ඉතින් ද්‍රවිඩ පාලකයන් පාලනය කළ යාපන රාජධානිය ඔවුන් අත්පත් කරගත්තාම නැවත ප්‍රහාරයක් එල්ල වෙන එක වළක්වන්නට ඔවුන්ට ආරක්ෂිත උපාය මාර්ග සහිතව තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. ඉතින් කොහොම වුණත් 1680 වෙනකොට මේ බලකොටුව පෘතුගීසියන් තමයි පැවතුනේ. මොකද ක්‍රිස් වර්ෂ 1658 වෙනකොට ලන්දේසින් බලකොටුව අත්පත් කරගත්තා. එතකොට 1658 පස්සේ ලංකාවේ වෙළඳ කලාපය ලන්දේසියන්ට තිබුණේ. 1680 දී ලන්දේසින් විසින් මේ බලකොටුව තවදුරටත් ප්‍රශංසකරණය කළා. ඔවුන්ට අවශ්‍ය විදිහට මේක නිර්මාණය කරගත්තා. 1795 දී ඉංග්‍රීසින් විසින් අත්පත් කරගත්තට පස්සේ මෙන්න මේ වෙරළබඩ කලාපය ලංකාවේ වෙරළබඩ කලාපය ඔවුන් විසින් යාපනයේ බලකොටුව ඔවුන්ට අවශ්‍ය විදිහට මේකේ සැලසුම් සහගතව යම් යම් වෙනස්කම් කරලා නිර්මාණය කරගෙන තිබෙනවා. ඉතින් 1948 දක්වාම මේ යාපනයේ බලකොටුව ඉංග්‍රීසීන්ගේ ආරක්ෂිත බලකොටුවක් විදිහට පැවතුනේ. ඉතින් උපායශීලීව ආරක්ෂිත ස්ථාන නිර්මාණය කරමින් මුරකපුළු නිර්මාණය කරමින් දියාගල් නිර්මාණය කරමින් ලංකාවේ ඉතාමත් සුවිශේෂී ආරක්ෂිත බලකොටුවක් විදිහට පවතින යාපනයේ බලකොටුව ඉතින් තවත් සුරැකිව අපගේ අනාගත දරු පරපුරට නරඹන්නට පුරාවිද්‍යා ස්ථානයක් ලෙස තාමත් සංරක්ෂණය කරලා තිබෙනවා.